අද පැරිස් වල ඉන්න මම අවසාන දවස හෙට දවසේ උදෑසන යන්න යනවා නැවත රුමේනියා දේශයට. රුමේනියා දේශයේ අපේ සහෝදරයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය හමු වෙලා කතා කරලා එන්න. ඊයේ දවසේ මම නිකන් ඉන්න එක පොඩ්ඩක් ඇවිද්දා. ඒකෙන් ගත්ත පාඩමක් ගැන කියන තමයි මේ වලට කතා කරන්න හිතුවේ. ඉතින් මම ඊයේ දවසේ ගියා වැඩිපුරත් ගාණක් වියදම් කරලා ටිකට් එක අරගෙන යන්න. ඉතින් මේ ස්ටේෂන් 3-4ක් යනකොට මෙහි පොලිසිය ආවා. ඉතින් පොලිසියෙන් එන්නේ. ඇවිල්ලා ටිකට් චෙක් කරුවා. ඉතින් මමත් වැඩකාරයා වගේ ටිකට් එක ඉදිරිපත් කළා. බලනකොට ඒ ටිකට් එක මම අරන් තියෙන වෙන ට්‍රේන් එකක යන්න. ගිහිලා තියෙන වෙන ට්‍රේන් එකක. පැහැදිලිද? ඉතින් මමත් එක්ක ඊයේ ළමෙක් හිටියා. අයත් දන්නේ නැහැ. අයත් කිව්වා මේකට යන්න පුළුවන්. මේ ප්‍රංශයේ මේ ඕන තරක යන්න පුළුවන් කියලා. ඉතින් මම ඔහුගේ කීමත් පිළිගත්තා. මොකද ඔහු මේ කාලයක් ඉන්න නිසා. ඉතින් අවසානයේ මොකක්ද දන්නවද මට සිද්ධ වුණේ? පොලිසියෙන් ආවා. අයිලකුවා මේ ටිකට් එකට යන්න බෑ. නමුත් තාම මේක ඔයාලට වළංගුයි. මේකේ සල්ලි තියෙනවා. නමුත් මේකේ යන්න බෑ. ඔයාලට කරන්න දෙයක් නැහැ. අපිට දඩයක් ගහන්න වෙනවා කියලා යුරෝ 50ක දඩයක් ගැහුවා. අපිට ඉතින් එහාට කතා කරන්න බෑ. එකක් භාෂාව දන්නේ නැහැ. ඒකට කතා කරගන්න පුළුවන් කමක් නැහැ. කතා කරන්න දන්නේ නැති නිසා එකක් අනිත් එක දැන හෝ නොදැන මම වරද කරලා තියෙනවානේ. ඒ නිසා නිකුර්ණේ යුරෝ 50ක් ඉතින් මට ගෙවා ගන්න සිද්ධ වුණා. නමුත් මම යන්න ඉස්සලත් ඒ දරුවන් සහෝදරයන් යහුවා මේකට යන්න පුළුවන්ද? නෑ ප්‍රශ්නයක් නැහැ, යන්න පුළුවන්. ඕකේ ගියයි කියලා කිව්ව නිසා තමයි මම ගියේ. සාමාන්‍ය නැත්තම් මම අඩුම ගානේ බස් හෝල්ට් දෙකක් තුන දුරටවත් මම යන්නේ නැහැ ටිකට් එකක් නැතුව. ඒක මම ඒ දුර පයින් යනවා. ඒ වෙලාව මම පයින් යනවා. දැනුත් මේ පයින් යන්නේ මට ටිකට් එක දැනුත් වළංගුයි. යන්න පුළුවන්. නමුත් මම යනවා ටිකක් ඇඟට හොඳ නිසා ඇවිදින්න ටිකක් දුර. ඉතින් මේකෙන් පාඩමක් කියලා කිව්වේ මේ වෙනකොට කිතුණු සභාවන් ලෝකේ බොහෝමයක් තියෙනවා. සභාවන් කියන්නේ නිකායවල ගොඩාක් තියෙනවා. ඒ වගේම වෙනත් බෞද්ධ මධ්‍යස්ථාන, Hindu මුස්ලිම් මධ්‍යස්ථාන, තවත් ලෝකේ යම් ආගමික මධ්‍යස්ථාන තියෙනවා. ඉතින් මේ ඔක්කොමලා මේ තැන්වල මේ ගමන් මාර්ගවල ඇවිදිනවා. ඒ සංවිධානවල, ඒ නමස්කාර ස්ථානවල. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ බයිබලයේ පැහැදිලිවම කියලා තියෙනවා මේ ස්වර්ගය අයිති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන ආයත විතරයි යන්න පුළුවන් කියලා. ඒ සත්‍යතාවය තමයි අපි මේ පුන පුනා කෑ ගහ කියන්නේ. බෞද්ධ ධර්මයේ තියෙන නිවන් මාර්ගයක් ගැන. තියෙන දේවල් දන් දෙන්න, පින් දහම් කරන්න, පින් දහම් රැස් කරන්න කියලා. ඒ පින ඉතින් කොහෙද රැස් වෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු පින් කරනවා. හැබැයි පින කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අඩුපානේ බෞද්ධ ආගම රකින්න කියලා දෙයන සමහර බෞද්ධ ආගම රකින්න කියලා. අපේ නම් ක්‍රිස්තියානි ධර්මය රකින්න කියලා දෙයක් නැහැ. මොකද ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ ධර්මයනේ. ඉතින් දෙවියන් වහන්සේ කියලා තියෙන වචනේ රැගෙන ගිහිල්ලා මිනිසුන්ට කියන්නේ මිනිසුන්ව ගලවා ගන්න කියලා. එහෙම නැතුව ක්‍රිස්තියානි ධර්මය රකින්න කියලා කාටවත් සටන් කරන්න කියලා නැහැ. රකින්න දෙයක් නැහැ. රකින්නත් අවශ්‍යතාවයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ රකින්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. දෙවියන් වහන්සේ රකින්න දෙයක් නැහැ. උන්වහන්සේ තමයි අපිව රකින්නේ. පැහැදිලිද? අපිව රකින්න උන්වහන්සේ. අපිට උන්වහන්සේ රකින්න, උන්වහන්සේ ආරක්ෂා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. කරන්න බෑ කවදාවත්. හැබැයි උන්වහන්සේ කියන්නේ අපිට උන්වහන්සේගේ ධර්මයේ රකින්න, ධර්මය ආරක්ෂා කරන්න, ධර්මය තුල ජීවත් වෙන්න ඒ වගේ. එතකොට නේද බෞද්ධ ආගම ඒකේ ඉන්න පූජකුන්ටත් බැරුව තියෙනවනේ ඒක රැකගන්න. එයාලට අඩුමනේ පංචිල් පද පහවත් රැක ගන්න බෑ. සමහර හාමුදුරුවෝ කියනවා මේ පංචිල් පද පහ පසු කාලීනව ඒකට අතුලත් කරපු දේවල් කියලා කියනවා තියෙනවා. මට මතක නැහැ හාමුදුරුවන්ගේ නම්. ඒවත් ගොඩක් බෞද්ධ ධර්මයට යම් කතා ගෙතුවා. නෙළුම් මල් 7ක් උඩ බුදුහාමුදුරුවෝ නැගිට්ටම ඇවිද්දෙත් නැහැ, කතා කරෙත් නැහැ. ඒකේ හාමුදුරුවෝත් පිළිගන්නවා. ඉතින් ඒක තමයි සත්‍ය, ඒක තමයි ඇත්ත. ඉතින් හාමුදුරුවෝ ගොඩක් දැන් සත්‍ය කතා කරනවා. ඉතින් මම ඒකට වඩා මම කියන්නේ කි මිනිස්සු දැන් විවිධ නිකායන් හදාගෙන ඉන්නවා. එක ආගමික නායකයන් පසුපස්සේ යනවා. පාස්ටර්ස්ලා පස්සේ යනවා.
අපි දේවාල කෝවිල් පස්සේ යනවා. මේ වගේ බොහෝ දේවල් මනුෂ්‍යයන් දැන් අනුගමනය කරන්න පටන්ගෙන තියෙනවා. ඉතින් විශාල වශයෙන් සුළු වශයෙන් නෙවෙයි විශාල වශයෙන් මිනිස්සු ඒවා පස්සේ හඹා යන කාලයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය ගැන ඉතින් අපි පුන පුනා ඔබට කියනවා. පුන පුනාම කියන්නේ ඒකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහනයට විතරයි සදාකාලික රාජ්‍යයක් අයිති වෙන්නේ, සදාකාලික රාජ්‍යයට යන්න පුළුවන් වෙන්නේ. අනිත් ආගම් අදහන විශ්වාස කරන අයට ඒකට යන්න ඕන මාර්ගයක් කුත් දෙවියන් වහන්සේ විසින්ම හදලා තියෙනවා, සකස් කරලා තියෙනවා. ඒක බලන්න අපිට දැන් බෑ. ඒක අපිට බලන්න පුළුවන් වෙන්නේ ලෝක විනිශ්චය දවසේදී. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පැමිණෙන්නා වූ දවසේදී තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකන් අපි නිහඬව යමු. එතකන් අපි නිහඬව සත්‍යතාවය ප්‍රකාශ කරමු. එච්චරයි. නමුත් මේ සමහර කිතුණුවන් කියනකට මේක දරා ගන්න බෑ. කිතුණුවන් කියලා නම දාගත්තා ඉන්නවනේ. ඉතින් මගත් එක්ක ඔය හිටලා කොහෙන් හරි එක්කෙනෙක් කඩා පයින්නවා. මේ දවස්වලත් එක්කෙනෙක් කඩාගෙන පයින්නවා. මේ කඩාගෙන පැනගෙන ඉන්නවා. එයා කියන දේ තමයි හරි. මේ පැත්තට හරෙන්න. ඔයන්නේ වැරදි මාර්ගයක. ඔයගේ දරුවෝ පවුල අතහැරලා මොන සේවයක්ද කියලා. ඉතින් මගේ දරුවෝයි පවුලලා කවුද දන්නේ අතහැරලා ඉතින් මම ඇහුවා. අයියෝ ආද මගේ දරුවන්ව පෝෂණය කරන්න කියලා. ඉතින් මයි වයිෆ් දරුවෝ එකට ඉන්න අපි ෆොටෝස් එව්වා මේ වාතකොට මේ වෙන කෙනෙක්ද මේ තාත්තා කියලා ඉන්නේ. නැත්නම් ඔයාද අපේ දරුවන්ව පෝෂණය කරන්න කියලා. ඒ වගේ මෝඩ ප්‍රශ්න නගන අයත් ඉන්නවා මේව දරා ගන්න බැරි වෙනකොට. නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පිළි නොගන්නා වූ, පිළිගන්නවා විතරක් නෙවෙයි පිළිගෙන ඒ මාර්ගයේ යන්නා වූ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට අයිති. හැබැයි සුද්ධ බයිබලය අරගෙන සුද්ධ බයිබලයේ බිස්නස් එකක් කරගෙන තියෙනවනේ කොටසක්. මම තමයි නායකයා, මම තමයි සත්‍ය කතා කරන්නේ, නුඹලා මම තමයි අනුගමනය කරන්න ඕනේ, නුඹලා මත් එක්ක තමයි එන්න ඕනේ, මගේ සභාව, මගේ ගෝලියෝ, මගේ සෙනග ඔහොම කික ඉන්නවනේ. ඉතින් අපිට අපේ සෙනගක් නැහැ. අපි ඔක්කොම දෙවියන් වහන්සේ සෙනග දෙවියන් වහන්සේට රැස් කරනවා. සරසන්දනාගී කියලා සභාවක් නැහැ, කොතනකවත් බිහි කරලත් නැහැ. ඉතින් අපි නිකන් කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා, එකතු කරනවා, එච්චරයි. එහෙම නැතු අපි නායකත්වයේ දීගෙන නැත්නම් මම තමයි ලොක්කා, මම තමයි සභාවේ නායකයා, මගේ සභාව මේ වගේ නම් පට බැඳගෙන නැහැ. ඇයි හේතුව අපිට ඒකත් බයයි. යේසුස් වහන්සේත් අපිට එහෙමත් කියන්න බයයි, ඇත්තටම බයයි. මොකද අපිට සභාවක් නැහැනේ. අපි ගොඩනගන්නේ උන්වහන්සේගේ සභාව මේ ගොඩනගන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වටා ගොඩනගන සභාවක් අපි මේ ගොඩනගන්නේ. ඉතින් ඒ සත්‍යතාවය තමයි අපි වලට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ කතා කරන්න ගියේ දැන් මම අර බස් එකට ට්‍රේන් එකට වැරදුනා. එකම තැන ට්‍රේන් එක යන්නේ නැංගේ. නමුත් යා යුතු ට්‍රේන් එක නෙවෙයි වෙන එක නැගලා තියෙන්නේ දුර යන එකකට. ඒකට ගත්ත යුතු ටිකට් එක මම අරගෙන නැහැ. ඒ නිසා මට දඩයක් කාලා බේරෙන්න පුළුවන් වුණා. හදිසි හිරේ දාන නීතියක් තිබුණා. මාව හිරේ නම් ඊයේ. ඉතින් දේව රාජ්‍යයත් එහෙමයි. ක්‍රිස්තියානි කියලා බයිබලයේ ගත්ත හැමෝම විශ්වාස කරන්න යන්න එපා. දෙවියන් වහන්සේව අදහනවා කියලා අදහුවට හැමෝම දෙවියන් වහන්සේව නෙවෙයි අදහන්නේ. බොහෝ අය මේනකොට සංවිධානගත වෙලා ඒ සංවිධාන වලින් දෙන මුදල් වලට තමයි ගොඩාක් අය ගැතිකම් කරන්නේ, සෙනග රැස් කරන්නේ, සේවය කරන්නේ. එතකොට ඒ නායකයෝ තමයි ඔසවන්නේ. ඒතකොට නිකාය තමයි ඔසවන්නේ. ඉතින් ඒ නිසා ප්‍රවේශම් වෙන්න අපි කවදාකවත් අපි මේ සරසන්දනායක කියන නම ඔසවන්න යන්නේ නැහැ. සරසන්දනායක කියන නමට සෙනග රැස් කරන්නේ නැහැ. අපි කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන එක, උන්වහන්සේට සෙනග රැස් කරන එක. ඒ රාජ්‍යයට යන්න සෙනග රැස් කරන එක. ඒ නිසා ප්‍රවේශම් වෙන්න, ගොඩාක් ප්‍රවේශම් වෙන්න කියනවා. හැර අපිට වෙන අත්‍තරම කියන්න දෙයක් නැහැ. අපිට වෙන කිය යුතු දෙයක් නැහැ. මොකද හේතුව යේසුස් වහන්සේ තමයි සියල්ලේ නායකයා. ඒ නිසා වැරදි තැන වැරදි සභාවක කියලා හිතගත්තොත් ඔබලා දන්නේ නැහැ ගොඩාක් අය සභාව වැරද්ද මොකද්ද කියලා. දැන් පොඩ්ඩක් ඉස්සරහට මම එක සහෝදරයෙකුට කතා කරනවා. යා කියනවා මම යන්නේ නැහැ කිසි සභාවකට. හැම සභාවෙම එකයි. හැම සභාවෙම ඉන්නේ හොරු. මේ කොහෙ ගියත් එකයි. කවුරුත් ගාව හරි දේ තියනවාද කියලා දන්නේ නැහැ. අරයා මෙයාට බයිනවා, මෙයා අරයාට බයිනවා කියලා. ඉතින් මේ වගේ සිත් කලකිරිච්ච අය ඉන්නවා. තවත් සහෝදරයා මට මැසෙන්ජර් එකකින්ද ඉමෝ එකකින්ද කොහේ ලියලා තියෙනවා. මේ
මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. හැම පාස්ටර් කෙනෙක් මේකයි හැම එකෙක්ම හොරෙක් කියලා. ඉතින් පව් නේද මේ වැරදි සභාවල ගිහලා හිටගෙන වැරදි දයන් වල නමස්කාර කරන්න ගිහලා හිටගෙන ගොඩක් අය නොමග ගිහිල්ලා. පව්. ඇත්තටම පව්. මිනිස්සු යනවා හරි ප්‍රීතියෙන් ගිහලා ගායනා කරනවා නටනවා ගායනවා උඩ පයින්නවා අවසානයේ ලබාගත් දෙයක් නැහැ. උඩ පැනලා දඟලලා යක්කුත් එක්ක කෑ ගහලා දඟලලා ආව මිස ඊට වඩා යමක් ඒ කට්ටිය හඳුනාගෙන නැහැ. හැබැයි දේව වචනේ සත්‍යතාවය දැනගත්තා නම් දේව වචනේ කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගත්තා නම් ඒ කට්ටිය ස්වාමින් වහන්සේ සොයාවි ස්වාමින් වහන්සේව ගෞරවයටපත් කරાવી. ඉතින් දැනුත් මම වැරදි වැඩක් කරේ මේ දැන් තමයි කොට ලැබුණේ. ඒ කියන්නේ රෙඩ් ලයිට් විදිපන්න එකපාර ග්‍රීන් ලයිට් අතින් ඉස්සෙල්ලා. ඉතින් වැරදි සභාවල ගිහලා හිටගත් අයට කවදාකවත් සත්‍ය තේරෙන්නේ නැහැ. ඔවුන් ගිහලා තියෙන අර මියුසිකල් ෂෝ බලන්න. ඔවුන් ගිහලා තියන්නේ හාස්කම් මෙහෙවල් බලන්න, ඩ්‍රාමාස් බලන්න. අය අර නටනවා, ගායනවා, කෑ ගහනවා, හූ කියනවා, වැටෙනවා. සමහර දැන් පාස්ටර්ස්ලා කියන අය නටනවා තමන්ගේ භාර්යාව ඔක්කො ගෙනත් ගෑනු බදාගෙන. සභාවල ඩාන්ස් කරනවා. ඉතින් යේසුස් වහන්සේ කරපු නැති දේවල් දැන් කරගෙන යනවා ගොඩාක් අය. තීරණේ ඔයාලා සතුයි. තීරණේ ඔයාලා ගාව තියෙන්නේ. අපිට පුළුවන් සත්‍ය හිල්දරව් කරන්න විතරයි. අපට පුළුවන් මේ සත්‍ය ගැන හඬ නගන්නට විතරයි. මේ ලෝකේ බොරුකාරයෝ, මුලා කරන අය, වංචාකාරයෝ ගොඩාක් ඉන්නවා කියලා කියන්නට විතරයි පුළුවන්. ඊට වඩා යමක් අපිට කියන්න බෑ. මම මේ පාරේ ඇවිද පේනවනේ කතා කරන්නේ. පාරේ ඇවිදින්න තමයි මේ හඬපටයක් හරි දාන්නේ යේසුස් වහන්සේ දකින්න ඕනේ කියලා. ඒ නිසා යාඥා කරනවා පියාණනි ඔබ වහන්සේ යහපත් මේ වෙලාවේ ඔබ වහන්සේගේ සිත අභිමුඛී සම්දින මම යාඥා කරනවා ස්වාමිනී මේ අසන ජනතාවට ආශිර්වාද කරන්න නොඅසන ජනතාවට මේ පණිවිඩ දකින්න සලස්වන්න ස්වාමීන් දකින්න මේක දකින්න නැති ජනතාවට ඔබ වහන්සේගේ ප්‍රේමය අත්දකින්න ඔබ වහන්සේගේ කරුණාව අත්දකින්න සලස්වන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය අත්දකින්න සලස්වන්න ස්වාමීනි පියාණනි ඔබ වහන්සේගේ නිර්මල අභිමුඛයේ මේලා බාර කරනවා මේ පණිවිඩය යම් කෙනෙක් අසනවද ඒ සෑම සහෝදර සහෝදරයන්ට ඔබ වහන්සේගේ මහත් කරුණාව සහ අනුග්‍රහය ආශිර්වාදයෙන් නිදහස් කරන්න. පියාණනි අසත්‍යයට ගොදුරු වෙලා ඉන්න මුලාවට ගොදුරු වෙලා ඉන්න මම්මුලා වෙලා ඉන්න සෑම සිළු ජනතාවක් ගැනම මේ වෙලාවේ සිහිපත් කරනවා. පියාණනි උන්ට නිවැරදි මඟ පෙන්වීම හරි මඟ පෙන්වීම ලබා දෙන්න කියලා මේ වෙලාවේ යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේගේ ඒ දිව්‍යමය ආදරය ඒ දිව්‍යමය කරුණාව ඒ අනුග්‍රහ සහ බලවත් ආලේපී ආශිර්වාදය නිදහස් කරන්නේ. පියාණනි මේ වෙලාවේ ඔබ වහන්සේගේ නිර්මල දයත් වලට අපි යටත් වෙනවා ස්වාමිනී බාර වෙනවා පියාණනි කැප වෙනවා. මන්ද ඔබ වහන්සේගේ ඒ ප්‍රේමය ඔබ වහන්සේගේ මහත් ආදරය සහ කරුණාව ආශිර්වාදය මුළුමනින්ම නිදහස් කරන්න කියලා ඉල්ලනවා. පියාණනි ඔබ වහන්සේගේ අනර්ග ප්‍රේමයෙන් අනර්ග කරුණාවෙන් සෑම සිළු දෙනෙක්ම පූර්ණ කරන්න සත්‍යතාවය දකින්න පිණිස ස්වාමීන් අන්ධකාරයේ ඉන්න ජනතාවට ඔබ වහන්සේගේ සත්‍යතාවය අත්දකින්න සලස්වන්න. පියාණනි මේ හඬපට අහලා සමහරු කියනවලු හරියට මේ පුංචි දරුවන්ට උගන්වන කෙනෙක් වගේ. මෙයා දන්න දෙයක් නැහැ. මෙයා මොනවද දන්නේ? එයාට සබාවක් නැහැ. ඒකනේ තන්තන් වල ඇවිද මේ කතා කරන්නේ කියලා. ඉතින් ස්වාමීන් මේ සත්‍යතාවය නොදැන ඉන්න ජනතාවට වහන්සේ කරුණාව දෙන්න. බොහෝ අය හිතනවා බිත්ති හතරක් ඇතුළට ගිහිල්ලා යටිගිරෙන් කෑගලා හූ කියලා දඟලපුවාම ඔබ වහන්සේ ක්‍රියා කරනවා කියලා. පියාණනි නොදන්න භාෂාවලින් කෑකෝ ගහනවා යටිගිරෙන් හූ කියනවා දඟලනවා වෙවුලනවා. ඔවුන් හිතනවා ඒක සුද්ධාත්ම බලය කියලා. නමුත් සුද්ධ බයිබලයේ සැබෑ සත්‍යතාවය දන්න අය සමදින උන් ඉන්න තැන ඉඳගෙන මේ වගේ නමස්කාර කරනවා යාඥා කරනවා උගන්වනවා. පාරේ ගියත් කඩේකට ගියත් කෙනෙකුට උගන්වන්න එයාට හැකියාව දක්ෂතාවය ඔබ වහන්සේ දීලා තියෙනවා. ස්වාමීන් නිසා යාඥා කරන නාසරි ජේසුස් වහන්සේගේ නාමයෙන් සීලම සත්‍යතාවයන්ගෙන් ස්වාමීනි මනුෂ්‍යන්ව පරිපූර්ණ කරන්න කියලා මේ වෙලාවේ යාඥා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ප්‍රේමය සෑම සිළු මනුෂ්‍යන්ට දකින්න සලස්වන්න කියලා යාඥා කරනවා ස්වාමීනි. පියාණනි අපි ඔබ වහන්සේගේ සුරක්ෂිත දයාත්වලට මේ අලංකාර සමදිනේ වෙලාවේ මේ අලංකාර දවසේදී ඔබ වහන්සේගේ සුද්ධ දයාතට සියලක්ම යටත් කරනවා බාර කරනවා කැප කරනවා. ඔබ වහන්සේගේ මහත් අනර්ග ප්‍රේමය අනර්ග ආලේපී ආශිර්වාදය සෑම සිළු මනුෂ්‍යයන් මත නිදහස් කරන්නට සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් පූර්ණ කරන්න හැම කෙනෙකුටම සත්‍යතාවී ආත්මය හෙළිදරව් කරන්න සත්‍යතාවී ආත්මයන් වහන්සේ වහන්සේ සියලු මනුෂ්‍යයන්ට වචනේ හෙළිදරව් කරන්න කියලා ඉල්ලනවා. සමදිනේ සෑම ගෞරවයද මහිමේ ප්‍රශංසාවද මේ වෙලාවේ ඔබ වහන්සේට පුද කරනවා.
මන්ද ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා, ඔබ වහන්සේ අපේ රජුන්ගේ රජුරන් වහන්සේ නිසා ස්තුති කරනවා. යනනි ඔබ වහන්සේගේ නිර්මල බලවත් දෑතට මේ වෙලාවේ සෑම සිළු දෙනෙක්ම යටත් කරලා බාර කළා කැප කරනවා. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිතුම් බලවත් අනර්ඝ නාමයෙන්. ආමෙන්. ආමෙන්.